Shivangi. Umbema ukamate karagena denne කියලා දැනගනි. Bela. Brinda. Bani. අනුන්ටගේ හක්ගෙට හම්බලම. Pratha. ඕක මෙතන આવොත් ඕකම ලයිව් කඩුව එල්ලනවා. Prarthana. එනම ගහලා අකුලෝලම පල්ල. Ananta. කැවුවෙන් දෙපා මට එච්චරයි. නැගිට්ටද? අතර කාලෙන් මං නිදාගෙන හිටියද? අවුරුදු 10යි. දැන් වෙලාව කීයද? වෙලාව උදේ 6යි. තව වෙලා තියෙනවනේ. ගොනෙක් රාජයෙක් කිලෝ 1200ක් විතර බර විශාල ගොනෙක්. හොඳයි. වසර 2000ට සම්ප්‍රාප්ත වීමේ ප්‍රීතිය නිමිත්තෙන් ඔබ දෙපළට වසර 498ක නිදහසක් ලැබී තියෙනවා. දෙන්නම නිදහස් වෙලා ගෙදර යන්න සූදානම් වෙන්න. කාගෙන් ආද ඔය තින්දුව ගත්තේ? කවුද ඔය තින්දුව දුන්නේ? Who gave the order? Who gave the order to dismiss? We don't go out. අපෙන් ආන්නේ නැතුව මේ වගේ අසාධාරණ තීන්දුව ගැනීම ප්‍රජාතන්ත්‍රවාදයට විරුද්ධයි. අපිට පුළුවන් තහනම් නියෝගයකින් මේක නවත්තන්න. This is a case for the ප්‍රජාතන්ත්‍රවාදී law. This is objection and injection. This is the tropicalized countries and democracies. Tell you. මට පුළුවන් මේකන මේ ඉන්ජෙක්ෂන් ඕඩර් එකක් ගන්න. ඒ කියන්නේ තාන නියෝගයක් ගන්න මට පුළුවන්. අපි එළියට දාලා අපි අමනුෂ්‍ය කරන්න එපා. එළියේ ඉන්න මිනිස්සු වගේ. අපි ඒකට විරුද්ධයි. You know, outside people always very dangerous people like a dog. Always like bite. Yes, I know. Yes, I know. Yeah, don't take amanusyo. Yes, dog is very good. Dog is I like. But dog like bite. Bite like dog. ඒ අනම්මනම් මන් දන්නේ නැහැ. තමුසෙලව නිදහස් කරලා තියෙන්නේ ඇමරිකාවේ ජනාධිපති බිල් ක්ලින්ටන් මැතිතුමා ඇතුළු රටවල් 48ක නායකයෝ කළ ඉල්ලීමක් අනුව. තමුසෙලට තේරුණාද? බිල් ක්ලින්ටන් කිව්වා නම් ඉතින් කරන්න දෙයක් නැහැ. එහෙනම් ඉතින් අපිට චුවරකටම අහන්න සිද්ධ වෙනවා. ආන්න දැක්කද? පිට රට මිනිස්සු දන්නවා අපේ යගේ. අපේ රටේ මිනිස්සු දන්නේ අපේ යගේ. You see? පිට රට people knows අපේ යගේ. But our people don't know අපේ යගේ. එහෙමනම් අපි යමු. එනවා. right. එයා යන්. කොහෙද? ඇයි දැන් එන්න කිව්වේ? අපි දෙන්නාට විතරයි එන්න කිව්වේ. ඇත්තද? එතකොට මේ කට්ටිය? ඒගොල්ලන්ටත් බිල් ක්ලින්ටන්ට කියලා මොනවා හරි කරමු. හොඳයි. එයාටම කියලා මොනවා හරි අපි කරන්න. ආයිබෝන් එන ආපු. right. ආයිබෝන්. වැරදුනා. යන්. මට මේ තට්ටය. Call the my GF. Oh my God! Wow! Hey Oppo, call the my GF. Oppo? Hey Oppo. Oppo? Call the my GF, Oppo. ada කරන්න පුළුවන් නම් මම කොච්චර පුළුවන්ද මෙතන මොකේද සෝ හරි දැන් මම පොලිසිය කිව්වා පස්සේ මම කරගන්නේකෝ බලන්න බං හොයන්න අපේ යෝ අත කපන් යනවා මොකේද මොකද්ද අපේ යෝ අත කපන් යනවා මල්ලි එපා කොපිලා මේ රටකට ගේන්න පුළුවන් දෙයක්ෝ මේ කොළබඩවත් ගේන්න බෑ කොටයි කොට දෙන්නේ කොගෙන මගෙත් කොටයි කියලා කොට තොපේ 100ගේ කියපන් ඔල්මාන බනුවන්නේ බුදුම්මලා වාදි කරන්න පියරු පිළිකා තියෙනවනේ කාන්තාවන්ට ඒතකොට අපිට කියනවා නානකොට එහෙම මල පෙරේතයා වගේ නාන්න නැතුව ඔබට බලන්න ඕනේ ඒවා ටික බලලා ගාන්ට තියනවාද අයිටම් ටික ෂේප්ද ඇයි ඒ ඉතින් විහිළුවට නෙමෙයි ඇත්තට කියන්නේ දැන් කොහොමද අපේ ගෙඩිත් අපි බලන්නේ නැතුව අල්ලමු ගෙදර ගියා බලන්නේ දැන් නීරම හැවිලා අපේ ගැඩිති බලලා යන්න මල්ලි තව්වනේ ප්‍රැක්ටිකලි හිතන්නකෝ අයියා බැඳපු දවසේ ඉඳන් කළුවර වැටිගෙන ඉද්දි කාමරේ පිරිත් දානවා හෙන සද්දෙ. දවසක් බලද්දි ආච්චි ඉන්නවා දොර ගාව වැඳගෙන. මාව දැක්ක ගමන් ආච්චි කියනවා බලාපන් අයියට හම්බ වෙලා ඉන්නේ පිරිත් අහන පුදුම පින්වන්ත දරුවෙක්. පාන තියන්නද කොහෙද මන් දා පොල්තේ බෝතලේ තරම් කාමරේ ඉන්නේ.
සැපද්ද තෝ බල්ලා මම දන්නවා තෝ කවුද කියලා. තෝ අල්ලගන්නකො මම. තොට දෙන්නම් හොඳ එම්බාම් සැපක්. තෝගේ ගහනවා පෝමලින් බෝතලයක්. තියපි ඔන්න එක. එනම ගහලා අකුලෝලම පල්ල. මලම කරදයක් අපමණ. අකන මේ අන්තිමට දිනුවක් ඔය කියන්නේ. ඔක අකින් ගහනද? ඔය ළමයෙකුට දීපන්කෝ. ඔය ළමයෙකුට දීපන්. අන්ට ආදරය කරන කෙනෙක් ඉන්නකොට කොයි හරි යනකොට එයාට කියලා යන්න ඕනේ. නැත්තම් එයාට දුක හිතනවනේ. තේරුණාද? හරියට මට මූදේ ඉන්න කමාලුව වේවා. ඕක ගණන් ගන්න එපා බා. ඒ වුණාට බම් මට පේන්නේ කමාලුව වෙනම් මොකද කරන්නේ? බේරම් මං ඔය කන්නඩි දෙයක් දාගෙන. සිටින් මම නිර්වතින්. දිගේ හැඩ නිර්වත. ගැටි ඉවරයි මානෙත. ළඳකි මාස් 12 වස. වයස කියාස. පිරිමියෙකු අභියස මෙලෙස කෙලෙස. නාවොත්ති ගොඩට. පණිමි මම ගැඹරට. රැගෙනති කරට. ගෙනේමි ගොඩට. ගැඹ බොඳ වෙලා සඳ අන්ද වෙලා අන්න එකයි ඇත්ත කතාව. තේරුම් ගනි. ආදරේ බොඳ වෙලා සඳ අන්ද වෙලා නෙමෙයි හුප්ප දිය වෙලා. තේරුම් ගනි. අයිස් ගන්න නවත්තපන්. උඹට තියෙන්නේ හුරතල් කරන්නයි හුරතල් වෙන්නයි. හුරතල් වෙන්න නම් පුළුවන්. ඒත් මේ හුරතල් කරනවා කිව්වේ? හුරතල් කරන්න තියෙන්නේ පොඩි දෙයයි. ඈ? ඒ මොකද්ද? ඊතලයක් වැනිය මුදුනේ නැත උල්ය. අප සිතුවාට වැඩියෙන් එය සුවිසල්ය. කතකට බැලූ කල නම් මෙය මනලොල්ය. ඊටත් වඩා පින්තුවෝ එය සුරතල්ය. ඒ මොකද්ද? ගෑනිතෝ කහනවා. ඔව් අම පල්ල මං අහුනොත්. එනම ගහපි. එනම ගහලා මක බෑයිලා පල්ල පරට ගෑනි. තරුණයෙක් තරුණියක් සමග කාමරයකට ගිහිල්ලා අහුණාම පෙම්වතාට මොකක් හරි ප්‍රශ්නයක් වෙලා එහෙම සිදුවීම් තමයි වාර්තා වුනේ. දැන් මේ අබුද්දස්ස කාලයේ කියන සිදුවීමක් වගේ කියලා හිතෙයි. තරුණියක සමග කාමරයක සිටි තරුණිය පෙම්වතාගේ හෙල්මට් පහරන. උඩ දැන් ලයිටර්. යකෝ ලයිටරෙන් කොච්චර දේවල් කරන්න පුළුවන්ද? අඳුන් කූරු පත්තු කරන්න. පාන් පත්තු කරන්න. වෙසක් එකට පාන් කූඩු, බකට්, ගිනි ගොඩවල් ගහන්න. තව ගොඩක් තියෙනවා. ලිපිගිනි මොලවන්න. නොටි කෙල්ල ජූටි මැනික වාගේ ඔන්නං ආව උම්මෝනේ ලස්සන බේබින් ලස්සන ගෙන්නේ මං එන ගොඩ නාලා ඉන්දියෝනේ ඔන්නං ආපු ගමන් උම්මෝනේ ලස්සන මැනික වගේ නොටි කෙන්නේ මං එන ගොඩ උඹ නාලා ඉන්නේ මං එනකොට උම්මා දෙන්නේ උම්මා නොටි මැනිගේ පොලේ යන්නේ උම්මා දීලා අපි ආපු ගමන් ඔන්න දීලා එන්නේ දිල්ලඩ උම්මා දීලා ගෙට ගන්නඩ දිල්ලා උම්මා දෙන්නේ සිගරට් බීමෙන් නිදහස් වුණාමයි තේරුනේ කොච්චර සැපද කියලා. කියලා වැඩක් නැහැ. කොම්පැනිකාරයෝ අපේ රටවලයි ධනවත් රටවලයි එරළ දෙබිඩි පිළිවෙල දැක්කම තමයි නවත්තන්න හිතුනේ. බුවන් සුබෝදෑසනක්. මෙන්න දිවා ප්‍රධාන ප්‍රවෘත්ති.
දෙවන ඉනිම ටෙලිකතා මාලාව නොනිමි සසර ලෙස වෙනස් කරේ. අධික ලෙස කෙට්ටු පුද්ගලයන්ට නෂ්ටාවශේෂ යන ගෞරව නාමය පිරිනැමි. මාස 3ට වැඩි ආදර සම්බන්ධතා සඳහා දිරිදීමනාවක් සමගින් වටිනා සහතික පත්‍රයක්. සෙට් එකේ බොන්න නැති එකාට බයිට් කෑම තහනම්. සරිස්තුරිත් වෙනුවට තපස්සු බල්ලු ගැන නමින් නව සංගීත කණ්ඩායමක් හඳුන්වා දෙයි. ගම් නගරවල CCTV ඉවත් කර ඒ සඳහා උපාසක මාතාවන් ස්ථානගත කරවීමට පියවර. පුරපෝය සඳට පෙමින් බැඳුණු තාරකාලා දුන්හට වසරක සිර දඬුවමක්. ඊයේ සිට රැවුල නැති සියලු දෙනාට අපි ළගේ තෙලේ නැමැති තෙල් වර්ගයක් හඳුන්වා දී තිබේ. ජිම් යන නාමය ඉවත් කර හතිදාන ශාලාව ලෙස නම් කිරීමට පියවර. තවත් ප්‍රවෘත්ති සවන් දීමට subscribe. ಮಾತ್ರ iPhone 15 ಇದೆ. ಮಾತ್ರ iPhone 16 Pro ಇದೆ. ಮಾತ್ರ 16 Pro Max ಇದೆ. ನಿನ್ನ ಹತ್ರ ಏನೈತೆ? ಯಾರು Lequilo. රිසල්ට් එනවා බේරුණා කියලා හිතා ගන්න. පාද රොන්ද කියනද? කොයි මොකද මං කරන්නේ? මේ පහන තියන්න කියලා හැදුවේ තාත්තේ. මම මර වැඩ නවත්තන්න. අනේ ධෝනිවයි මාවයි කොහමයි. හොඳ දවසක්. ඉරාවටම. ඒ කවුද බං ඒ? ඒ දවස් එක්කගේ මුන්ට කොහමද ඔය ඇත්තට? පිස්සුද මේ? ඒකේ මම උට ටික ආතර යනවා. අද්දිත් ඇරේද? ඔකද වෙලා තියෙන්නේ?